හයි ඔන්න අදත් ඇවිල්ලා ඉන්නේ ලස්සන අලුත් කේක් ඩිසයින් එකක් අරගෙන මේක ඔයාලා කවුරුත් දන්න ස්පොන්ජ් පොප් තීම් එකට හැදුණු කේක් එකක් මේක හැදුවේ ඕෂන් අපේ චූටි පුතෙකුට අවුරුදු 7ට සමරනේ චූටි බබා ආස වෙලා තිබුණේ ස්පොන්ජ් පොප්ට. ඉතින් ඒ වගේම තමයි යා මේ කැරක්ටර්ස් ඉල්ලලා තිබුණා. කියන්නේ ස්පොන්ජ් පොප්, ස්ටාර් පැට්‍රික් ඒ වගේම එයාලගේ පයිනැපල් හෝම් එක මේ හැමදේම එයා ඉල්ලලා තිබුණා. ඉතින් එයාගේ ආසාව විදියට අපි පුළුවන් තරම් උත්සාහ කරා ඒ විදියටම හදන්න. ඒ වගේම තමයි මේක හදලා ඉවර වෙනකොට මටත් ගොඩක් ආස හිතුණ හරිම ලස්සන අපි කියන්නේ හරි එළියයි කියලා කේක් එක අනේ එහෙම වුණ කේක් එකක්. ඒ අම්මා මට එවපු ඩිසයින් එකට වැඩිය මං කලර්ස් වෙනස් කරා. කේක් එක කවර් කරලා තිබුණේ නිල් පාටින්. හැබැයි මම පොඩ්ඩක් ඒක වෙනස් කරන්න හිතුවා. මම ඇක්වා ග්‍රීන් එක වගේ පොඩ්ඩක් ගන්න හිතුවා. මොකද මට හිතුණා ඒ එවපු ඩිසයින් වල තිබුණු කලර්ස් එච්චර ලස්සන නැහැ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ ටොපර්ස් ෆ්‍රී හෑන්ඩ් මේඩ්. ඒ කියන්නේ කටර්ස් මෝල්ඩ් මුකුත් නැතුව අතින් තමයි අපි මේක හැදුවේ. ඒ බබා සතුටු වුණා, ඒ අම්මා සතුටු වුණා මේක දැකලා. ඉතින් අපි බලමු මේව මුලින් ඉඳන්ම හදන්නේ කොහොමද කියලා. මේ ඉන්නේ ස්පොන්ජ් පොප් හැදුණු විදිය. ඉතින් අපි දන්නවා එයා ස්පොන්ජ් එකක්නේ. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන්නේ කහ පාට. ඒ වගේම එයාගේ පෑන්ට් එක මම මේ හදාගන්නේ දුඹුරු පාට පේස්ට් එකෙන්. මුලින්ම කියන්න මේක ෆොන්ඩන්ට් නෙමෙයි. මේක ෆ්ලවර් පේස්ට් එක පාවිච්චි කරලා තමයි මම මේ හදාගන්නේ. ඉතින් මේක පොඩ්ඩක් ෆොටෝ එක දිහා බලාගෙන හිතලා තමයි හැදුවේ කොහොමද මේක හදන්න ඕනේ කියලා. ඒකට තියෙන මේ ටොපර්ස් 3D ටොපර්ස්. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරා හැම ෆීචර් එකක්ම හැම ඩීටේල් එකක්ම ඒ විදියටම ගන්න. ඔයාලට බලන්න පුළුවන් මේක හැදුණු විදියත් එක්ක මගේ උත්සාහය කොහොමද සාර්ථකයිද කියලා. ඉතින් මේක one by one step by step ඔයාලට බලන්න පුළුවන් කොහොමද හැදුනේ කියලා. මෙතනදී ස්පොන්ජ් පොප්ගේ ඇඟ කොටසට මම ගන්නේ කහපාට පේස්ට් එකෙන්. ඒක මම කොටුවක් විදියට හදාගන්න මම මේක අතින්ම තමයි හදාගත්තේ. සාමාන්‍යයෙන් ඔයාට මේකෙදි පාවිච්චි කරන්නත් පුළුවන් ෆොන්ඩඩ් ස්මූත් එකක්. ඒකෙන් තලලා වගේ හදාගන්න පුළුවන්. මේ කෝනර්ස් මීට වැඩිය ඔයාලට ඕන නීට් කරන්න පුළුවන්. ඉතින් මම මේ දැන් හදන්නේ බෝල් ටූල් එකෙන්. අපි අර ස්පොන්ජ් පොප්ගේ ඇඟේ තියෙන ඉෆෙක්ට් එක අපි දැකලා තියෙනවානේ ආවාට වගේ තියෙනවා. ඉතින් මේක තමයි මම මෙතනදී හදාගන්නේ. ඒ වගේම තමයි යාගේ පෑන්ට් එකේ තියෙන බෙල්ට් එක තමයි මම මේ සුදු පාට කොටසක් වෙන්න තියාගන්නේ. මම හිතනවා පෑන්ට් එක හදාගත්තු විදියත් පැහැදිලි ඇති කියලා. මේ තියෙන චූටි බෝල දෙකක් අරන් බෝල් ටූල් එකෙන් පොඩ්ඩක් ඇතුළට ඔබලා වගේ මම යාගේ ෂර්ට් එකේ අත් දෙක වගේ හදාගන්න එක. මේක මම ඇත්තටම ෆොටෝ එකේ බලලා මට හිතුණු විදියට මම මේ හදන්නේ. ඔයාලට වෙනස් අයිඩියාස් තියන්න පුළුවන් මේක කරද්දි. ඒ වගේම එයා වාඩි වෙලා ඉන්නේ විදියට තමයි හදන්න ඕනුනේ. ඒ නිසා කලිසමේ කකුල් දෙකත් අර ෂර්ට් එකේ වගේම මම පොඩ්ඩක් රවුමක් හදලා ඒක බෝල් ටූල් එකෙන් ඇතුළට ඔබලා තමයි මේ හදාගත්තේ. ඊළඟට මේ හදාගත්තේ කට මේක නම් මම පේස්ට් එක තුනී කරලා ලස්සනට ඒක හැඩේ කපලා තමයි අරගත්තේ. ඊගාවට ඇස් දෙක චුට්ටක් ලොකුයිනේ යාගේ. ඒ වගේම තමයි ඒකට සුදු නිල් කළු මේ කලර්ස් තුනම ඇඩ් වෙන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ මම ඒක හදාගත්තු විදිය පොඩ්ඩක් මම ඒක ගොඩක් ෆ්ලැට් කරේ නෑ. පොඩක් එම්බෝස් වෙන විදියට තමයි හදාගත්තේ. මොකද එයාගේ ඇස් දෙක හරි නිකන් ලොකුවට තියෙන එකක් නිසා. ඒ වගේම ඇස් දෙකට සහ කටට පොඩ්ඩක් අපි කියන්නේ හයිලයිට් වෙන්න ඕනේ නිසා කළු පාට කොටසක් යටින් තියලා ඒකට ඇස් දෙකට වැඩිය චුට්ටක් වටේ හිටින්න මම කපාගෙන තියෙනවා. මේකෙදි ඔයාලට පුළුවන් ඕනනම් ඒ ඇස් දෙක කට වටේට හීනියට මේ පේස්ට් එක අම්බරලා වගේ අරගෙන අලව ගන්නත්. ඉතින් මෙතනදී මට ලේසි විදිය තමයි මම කළේ. ඒ වගේම මේ තියෙන යාගේ අත් දෙක හදාගත්තු විදිය මං චුට්ටක් ඇඟිල්ලක් එහෙම වෙන් කරලා පොඩි ඩීටේලින් එකක් ගත්තා. ඒකෙදි ගොඩාක් ඕනේ නෑ. මොකද ස්පොන්ජ් පොප් කියන චරිතය දැකලා තිනවනම් එයාට ගොඩාක් හීනි කකුල් හීනියක් තමයි අපි දැකලා තියෙන්නේ. ඒ වුණාට මම මෙතනදී ඇඟිලි එහෙම පොඩ්ඩක් ගත්තා. ඒ වගේ මෙයාගේ කටේ ටිකක් ලොකුවට දත් දෙකක් දිවක් එහෙම තියෙනවා. ඉතින් ඒ ඩීටේලින් සුත් දාලා තමයි මම මෙතනදී මේ අලවගන්නේ. ඔයාට ඒ වගේම පේනවා ඇති මම මේ අතරමැද්දෙම පැට්‍රික්වත් හදාගෙන තමයි යන්නේ. මට හස්බන්ඩ් මෙතනදී උදව් වෙනවා. ඉතින් ඒ හින්දා මම මේ දෙකම මම එකපාර හදනවා. පැට්‍රික්ගේ ඇඟ කොටස ගතිපු එක එහෙම මෙතන රෙකෝඩින් එකේ නැහැ. ඒ වුණාට ඉතින් මං හිතනවා ඒක චුට්ටක්
හදාගන්න විදිය ඔයාලට හිතාගන්න පුළුවන්. මේ තියෙන්නේ ස්පොන්ජ් පොප්ගේ අත් දෙක සෙට් කරපු විදිය. මම එතනදී හීනි කම්බි කොටස් දෙකක් ඇතුල් කරලා තිනවා. නැත්නම් අපි දන්නවා පොඩක් හීනි අත් නිසා ඒක කඩා වැටෙන්න වගේ බලනවා. ඒ හින්දා තමයි කම්බි මං කොටස් දෙකක් මේකට ඇතුල් කරේ. ඒ වගේම කකුල් දෙකටත් ඒ වගේම කම්බි කොටස් දෙකක් මම මෙතනදී රෙකෝඩ් වෙලා නැති වුණාට මම දාගෙන තමයි සෙට් කරන්නේ. මේ තියෙන පැට්‍රික්ගේ කට මම අතින් තමයි හැඩේ කපාගත්තේ. ඒ වගේම එයාට ටිකක් ලොකු ඇස් දෙකක් මම පාවිච්චි කරනවා මෙතනදී. එයාගේ පෑන්ට් එකේදී එන ඒ දම්පාට ඩීටේලින් එක මම ඇත්තටම මේ කපාගත්තේ පුංචි මල් කටර් එකකින්. ඒ කට එකකින් කපලා මම ඒක මට ඕනි විදියට ඇත්තටම හදාගත්ත ටූල් එකකින්. ඒක සම්පූර්ණ මල විදියට නෙමෙයි එන්නේ. මේ තියන්නේ මම කේක් එකට මේ දේවල් සෙට් කරගත්තු විදිය. ඇත්තටම මේකේ පයිනැපල් එක හැදුණු විදියත් රෙකෝඩින් එකේ නැහැ. හැබැයි මං හිතනවා ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලා. ඒ වගේම අර මුහුදක යට ඉෆෙක්ට් එක ගන්න මම වැලි විදිහට මෙතනදී බිස්කට් කුඩු තමයි පාවිච්චි කළේ. මම මේ බිස්කට් කුඩු මේ කුඩට දාන්න කලින් ඇත්තටම මං අයිසින් එක ටිකක් සෙට් වෙන්න දුන්නා. මොකද අයිසින් කරපු ගමන් ඒ තෙත ගතිය පිටින්ම බිස්කට් කුඩු දැම්මොත් ඒ බිස්කට් කුඩු ඔක්කොම ඒ අයිසින් එකට උරා ගන්න බලනවා. ඉතින් පොඩ්ඩක් ඒක සෙට් වෙන්න දීලා අයිසින් එක වේලුනාම තමයි මම මෙතනදී බිස්කට් කුඩු දාගන්නේ. මේ තියෙන්නේ ටොපර්ස් ටික මම සෙට් කරගත්තු විදිහ. මං ස්පොන්ජ් පොබ් එතනින් තියලා තමයි යාගේ කකුල් දෙක සෙට් කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක හැදිලා ඉවර වෙනකොට හරිම ලස්සනයි එළියයි. මේ තියෙන්නේ මම ඒ බිස්කට් කුඩු ටිකක් කේක් එක වටේටත් දාගත්තු විදිහ. ඒ වගේම කේක් එකේ පාලුව යන මම තව චූටි දේවල් ටිකක් එකතු කරගත්තා. සීවීඩ්ස්, එතකොට ස්ටාෆිෂ් කෙනෙක්, පොඩි බෙල්ලෝ, ඒ වගේ දේවල් ටිකක් මං අතින් හදලා මට හොඳයි කියලා හිතුණු විදියට මම ඒක සෙට් කරගත්තා. මේ තමයි ෆයිනල් ෆිනිෂින් එක. ඉතින් මේ කේක් එක ගැන බබා ගොඩක් සතුටු වුණා. ඒ වගේම කියන්න ඕනි මට ගොඩාක් කමෙන්ට්ස් ආවා. WhatsApp කරලා තිබුණා බටර් අයිසින් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒ හැමෝටම මම රිප්ලයි කරා. මම රිප්ලයි වීඩියෝ එකක්ම අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මාත් එක්කම ඉන්න. ඒ වගේම තව ඉස්සරහට ලස්සන බෙන්ටෝ කේක් ඩිසයින් එකක් හැදුණු විදිය වගේම වෙඩින් කේක් 150ක් පීසස් 150ක් හැදුණු විදිය වීඩියෝ එකක් එන්න තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න, comment කරන්න, යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා.